ඔන්න අද මම අරගෙන ආවේ හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් ජපනීස් රාමෙන් එකක් හදාගන්න හැටි. ඉතින් මේක ගොඩක් රසයි. ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. ඉතින් මේකට මුලින්ම අපි බිත්තර ටික තඹ ගමු. මේක half boil වගේ තමයි කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් බිත්තර ටික වැහෙන්න වතුර ටිකක් දාලා ලුණු චුට්ටක් දාලා විනාඩි 7ක් වගේ තැම්බෙනකොට ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ අපි මේක සීතල වතුරයක දාලා චුට්ටක් තියලා පොත්ත අයින් කරගමු. ඊළඟට අපිට මේ රාමෙන් එකට දාන්න chili oil එක අවශ්‍ය වෙනවා. මේක අපිට කඩෙන් ගන්නත් පුළුවන්. ඒ වුණාට හරිම පහසුවෙන් ගෙදර හදාගන්න පුළුවන් හින්දා අද මම හිතුවා ඒකත් හදන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ක්‍රමයට අපිට කෑලි මිරිස් මේත් හැඳි 3කුයි මිරිස් කුඩු තේ හැන්දක් විතර දාලා තෙල් ටික හොඳට රත් කළා. ඒ තෙල් එකට මම ඉඟුරු පෙති කීපකුයි ලීක්ස් කොළ කීපකුයි දැම්මා. එතකොට හොඳ සුවඳක් එන නිසා ඒ රත් වෙච්ච තෙල් ටික අර මිරිස් කුඩු එකට වක් කරන්න. ඊට පස්සේ මේකට ලුණු චුට්ටකුත් දාන්න. එතකොට තවත් රසයි. දැන් එහෙනම් අපි මස් එක හදාගමු. මස් එක හදන්න අවශ්‍ය වෙන්නේ chili oil මේස හැන්දකට සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැන්දක් විතර දාලා අඹරපු කුකුල් මස් ටික අපි මේකට එකතු කරනවා. ඊට පස්සේ oyster sauce මේස හැන්දක් එකතු කළා. දැන් හොඳට ලිපේ ගින්දර දාලා මේ ටික විනාඩි 4ක් 5ක් මේ වගේ හොඳට තඹ ගන්න. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් මේස හැන්දි දෙකක් එකතු කළා. ඊට පස්සේ වතුර ගතිය නැති වෙනකන් හොඳට මේක ඉදව ගන්න. දැන් අපි මේ කරන්න හදන්නේ මේ රාමෙන් එකට අවශ්‍ය තල පේස්ට් එක හදාගන්න එක. මේකට ඕගොල්ලන්ට සෙසම් පේස්ට් එක කඩෙන් ගන්න පුළුවන්. මම නම් මේ වගේ ගෙදර හදාගන්නවා. තල ඇට මේස හැඳි 3ක් අරගෙන හොඳට වංගෙඩියක දාලා මේ වගේ පොඩි කළා. චුට්ටක් කෑලි ගතිය හිටින්න පොඩි කළාට කමක් නැහැ. බ්ලෙන්ඩර් එකට දැම්මොත් කුඩුම වෙලා යන නිසා පොඩ්ඩක් කෑලි ගතියට තියාගෙන ඊට පස්සේ ඒකට සෝයා සෝස් මේස හැඳි 2කුයි අපි උයන්න ගන්න පොල් තෙල් හෝ සලාද තෙල් උනත් කමන්නේ මොනවා හරි තේ හැන්දක් එකතු කරන්න. එකතු කරලා මේක හැන්දකින් පේස්ට් එක වගේ හදාගෙන ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය එළවලු ටික තඹ ගමු. මම නම් ගත්තේ මුං ඇට පැල ටිකකුයි චින්ගෙන් සයි කියන මේ චයිනීස් කැබේජ් කොළ ටිකක් ගත්තා. ඊට පස්සේ හීනියට ලීක්ස් කොළ ටිකක් ලියාගත්තා. දැන් හොඳට වතුර එකක් රත් කරගෙන ඒකට ලුණු තේ හැන්දක් වගේ දාලා ඉස්සෙල්ලාම මේ එළවලු ටික චුට්ටක් විනාඩි 2ක් විතර ටක් ගාලා තම්බලා අරගෙන ඇල්ලතරෙන් චුට්ටක් සෝදලා අරගන්න. නැත්නම් අර කොළ පාට ගතිය ගියොත් අපරාධ නිසා. ඊට පස්සේ එළවලු ටික පැත්තකින් තියාගෙන ඊට පස්සේ ඒ භාජනයේටම දාලා අපේ රාමෙන් වලට ගන්න මේ නූඩල්ස් ටික තඹ ගමු. මේ නූඩල්ස් ටික ගොඩාක් බෙරි කරගන්න එපා. මොකද අපි සුප් එකට දැම්මම රස්නේ සුප් එක නිසා ඒකෙත් චුට්ටක් තැම්බෙනවනේ. ඉන්න චුට්ටක් හයිය ගතිය හිටින ගානට තම්බලා ඊට පස්සේ හොඳට ඒක සෝද ගන්න. ඒක අර පිටි ගතිය උකු ගතිය යනවනේ සේතුවම මම හොඳට ඇල්ලතරේ මේ වගේ සෝදලා අරගත්තා. ඊට පස්සේ ඒක ටිකක් වතුර බේරෙන්න තියලා දැන් අපි රාමෙන් එකට ඕනේ සුප් එක හදමු. මම අද මේකට අරගත්තේ පොල් කිරි. මේකට ඇත්තටම සෝයා මිල්ක් ගන්නත් පුළුවන්. ඒ වුණාට මම මේ පොල් කිරි වලින් හැදුවාම හරිම රසයි. ඉතින් මම මෙතන දෙන්නෙක්ගේ ප්‍රමාණයට ගන්න නිසා පොල් කිරි මිලිලීටර් 300කට වතුර මිලිලීටර් 200ක් වගේ එකතු කරලා ඒක හොඳට රත් කළා. රත් කළා ඒක ඕෆ් කරලා ඒකට තල පේස්ට් එක අපි හදාගත්ත මේ වගේ දාගෙන
ඒකට රත් කරපු පොල් කිරි ටික එකතු කළා. ඊට පස්සේ හොඳට කලවම් කළාම අපිට මේ වගේ රස සුප් එකක් හදාගන්න පුළුවන්. මම අර තල කෑල්ල ඉතුරු කරගන්න කිව්වේ. මෙතනදී අර තල කෑල්ල ටික කැවෙනකොට හරිම රසයි. ඊට පස්සේ අපි අර තඹගත්ත නූඩල්ස් ටික මේකට එකතු කරගෙන ඊට පස්සේ ඒකේ අපි අර තඹගත්ත එළවලු ටිකත් මේ වගේ තියාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මස් එකත් මේ වගේ තියාගෙන ඊට පස්සේ හාෆ් බෝයිල් වගේ තඹගත්ත බිත්තරෙත් මේ වගේ තියාගත්තා. ඒ බිත්තරේ හාෆ් බෝයිල් නිසා අපිට අර සුප් එකට එකතු වුණාම සුප් එකෙත් හොඳ රසක් හදාගන්න පුළුවන්. මම මේ බිත්තරේට ගම්මිරිස් කුඩු චුට්ටක් ඉහලා ඊට පස්සේ ලීක්ස් ටිකක් දාලා දැන් අර අපි හදාගත්ත chili oil එකෙන් තේ හැඳි දෙකක් විතර මේ වගේ උඩින් වක් කළා. එතකොට චූටි සැරකුත් එනවා, හරිම සුවඳකුත් එනවා. ඉතින් මේක රාමෙනුත් එක රාමෙන් වර්ග තියෙනවානේ. සෝයු රාමෙන්, ටොන්කොත්සු රාමෙන්, ජපානයේ රාමෙන් වලට ඉතින් ගොඩාක් ප්‍රසිද්ධයිනේ. ඉතින් මම අද මේ හැදුවේ තන් මෙන් කියන රාමෙන් වර්ගය. ඉතින් මෙහෙම තමයි අද අපි මේ රාමෙන් එක හදාගත්තේ. මේකේ නූඩල්ස් එකක් කාලා සුප් එකක් බොන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොත් හදලා බලන්නකෝ. ඉතින් අහගෙන හිටපු බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ආයේ ලබන සතිය හම්බ වෙමු. දෝමාරි ගතෝ ගොසයිමස්තා. ඉතින් ඕගොල්ලන් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනාවක් කරන ගම ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.